ලබන සැප්තැම්බර් වෙනකොට තා විශාල අර්බුදයකට මේ රට මුහුණ දෙනවා. හරි? ඒක අනුර කුමාරට විසඳන්න තේරෙන්නේ නැහැ. හැබැයි මං අද ඕගොල්ලන්ට පොඩි රහසක් කියනවා. බොහෝ දුරට මේ ආණ්ඩුව බරපතල දේශපාලන තීන්දුවක් ගන්නවා මේ මාස 4 ඇතුළත. අකුරු 3ක් තියෙන තනක් සම්බන්ධයෙන් බරපතල තීන්දුවක් ගන්න. හරි? මගෙන් අහන්න එපා අකුරු 3 මොකක්ද කියලා. හරිද? ඒක STB නෙමෙයි, ඒක UNP නෙමෙයි. ඉතාම විශාල අකුරු 3ක් තියෙන තැනක් එක්ක බරපතල තීන්දුවකට යනවා. ඒක හරහා ගෝඨ 2 නිර්මාණය වෙනවා. නෑ අකුරු 3ක් කියන්නේ දේශපාලන පක්ෂයක්ද? මං කියවනේ UNP නෙමෙයි, SJB නෙමෙයි, ඒවත් නෙමෙයි. අකුරු 3ක් තියෙන ආයතනයක් එක්ක විශාල තීන්දුවක් ගන්නවා. ඒ තීන්දුව මේ රට ගෝඨ 2 දක්වා අරයි. මාස 6ක් ඇතුළත ඡන්ද ලක්ෂ 23ක් අහිමි වෙච්ච පුද්ගලෙක් දැන් ගල් අඟුරු වලින් ගහලා ගහන්න තියෙන ඔක්කොගෙම ගහලා ඩොලර් වලින් ගහලා රුපියල් වලින් ගහලා ඉන්ෂුරන්ස්ෙන් ගහලා මේ රටේ ගහන්න තියෙන හැම ආයතනෙන් ගාපු ආණ්ඩුවට අපි කියනවා තියලා බලන්නකෝ පළාත් සභා ඡන්දේ. ඔට්ටු නෙවෙයි අල්ලන්න ඔයාට පොලිමේ ඉන්නකොට ඇදන් වැටෙයි. තෙල් පොලිමේ ඉන්නකොට. තෙල් පොලින්ද නැත්නම් රට කඩන් ගන්නවද? නෑ අනවශ්‍යයි මල්ලඩන්. මං කියන එක අහගන්නකෝ. අනවශ්‍යයි මල්ලඩන්. මේ රට ගෙනියන්න පුළුවන් මිනිහෙක් ඕනේ. ඒ මිනිහා සජිත් ප්‍රේමදාස කියලා රටම දන්නවනේ. ලෝකෙම දන්න. ගෝඨ රාජපක්ෂලට බෑ කියලාත් දන්නවනේ. ඒතකොට දැන් අනුර කුමාරටත් බෑ කියලා දන්න. එහෙනම් පුළුවන් කාටද? පුළුවන් එක්කෙනා ඉන්නේ මේ කාර්යාලේ. ඔය අකුරුසෝ සජිත්ද උනේ? ඔය ඉතින් ආයිත් අනෝ සජිත්ට කියලා. සජිත් එක්ක බරපතල තීන්දුවක් අනුරට ගන්න නෑනේ. අධිකරණ ලිපිකරු ගෝජට සේවල් නිලධාරී සහකාරී ගෝධිකාරී විභාග පන්ති මේ සතිය ආරම්භ වේ. දේශක දමින්ද දිසානායක. ඩොලර් එක ඉහළ යාම සම්බන්ධව මොකද කියන්නේ? ඩොලර කියලා කියන්න නෙමෙයි හිටියේ. ඔයා කියන හින්දායි මේ කියන්නේ. ගිය 27 වෙනිදා මං හිතන්නේ ඩොලර් මිලියන 640කුත් හම්බුණානේ IMF එකෙන්. අද කීයද? 343යි ඩොලර් එක. මේ කියන්න නෙමෙයි හිටියේ. ඔයා අහන හින්දායි කියන්නේ. 343යි. හරි? කෝ මේ ආණ්ඩුවක්ද? මේක ආණ්ඩුවක්ද? ඩොලර් එක කන්ට්‍රෝල් කරගන්න තේරෙන්නේ නැහැ, පාලනය කරන්න තේරෙන්නේ නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. මේක ඔහොම ඉස්සරහට යනවා. ඉතින් ඒකයි කියන්නේ ලබන සැප්තැම්බර් වෙනකොට ඉතා විශාල අර්බුදයකට මේ රට මුහුණ දෙනවා. හරි? ඔය ඒක අනුර කුමාරට විසඳන්න තේරෙන්නේ නැහැ. හැබැයි මං අද ඕගොල්ලන්ට පොඩි රහසක් කියනවා. බොහෝ දුරට මේ ආණ්ඩුව බරපතල දේශපාලන තීන්දුවක් ගන්නවා මේ මාස 4 ඇතුළත. අකුරු 3ක් තියෙන තනක් සම්බන්ධයෙන් බරපතල තීන්දුවක් ගන්න. හරි? මගෙන් අහන්න එපා අකුරු 3 මොකක්ද කියලා. හරිද? ඒක SJB නෙමෙයි, ඒක UNP නෙමෙයි. ඉතාම විශාල අකුරු 3ක් තියෙන තැනක් එක්ක බරපතල තීන්දුවකට යනවා. ඒක හරහා ගෝඨ 2 නිර්මාණය වෙනවා. නෑ අකුරු 3ක් කියන්නේ දේශපාලන පක්ෂයක්ද? මං කියවනේ UNP නෙමෙයි, SJB නෙමෙයි, ඒවත් නෙමෙයි. අකුරු 3ක් තියෙන ආයතනයක් එක්ක විශාල තීන්දුවක් ගන්නවා. ඒ තීන්දුව මේ රට ගෝඨ 2 දක්වා අරයි යනවා. ඉතින් ඔක්කොම මේ අකුරු 3යිනේ. JVP, NPP. ඒ දේශපාලන පක්ෂනේ. ඒවා නෙමෙයි. ඔයා බලන්න අකුරු 3ක් තියෙන ආයතනයක් සමග බරපතල දේශපාලන තීන්දුවකට ගිහිල්ලා මේ රට ගෝඨ 2 ඇච්ච තැනට එනවා. ඉවසගෙන බලන්න. ඔය හෙල්දරවද වා කරන්නේ? එහෙමනේ අපි කියපු ඔක්කොම හරි ගියානේ පුතා. අපි කිව්වා ආණ්ඩුකාරය යනවා. එතකොට මේ රක්ෂණ සංස්ථාවේ බැඳුම් කරගත්තා. දැන් මිලියන් 574ක් පාඩුයි අප්‍රේල් 9 ගත්ත එක. ඒ නිසා මතක තියාගන්න මේ ඇවිල්ලා අත්දැකීම් රහිත වංචාවට අතවන ආණ්ඩුවක සැබෑ තත්ත්වය. ඒ කියන්නේ දැන් මේ ආණ්ඩුව දැන් කොච්චර කාලෙද? අවුරුදු දෙකමාර නේද? දැන් අපි බොහොම පැහැදිලිව ඉල්ලන්නේ පළාත් සභා මැතිවරණය තියන්නකෝ. 2017 අංක 17 දරන පළාත් සභා සංශෝධන පනත පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඒකේ කාන්තා සහ තරුණ ප්‍රතිශතයකුත් දාගෙන ඡන්ද තියන්නකෝ. අනුර කුමාර මහත්තයා දන්නවනේ 3/2 බලයකුත් තරම් മന്ത്രി දුර 157කුත් තරම් මාස 6ක් ඇතුළත ඡන්ද ලක්ෂ 23ක් අහිමි වෙච්ච පුද්ගලෙක් දැන් ගල් අඟුරු වලින් ගහලා ගහන්න තියෙන ඔක්කොගෙම ගහලා ඩොලර් වලින් ගහලා රුපියල් වලින් ගහලා ඉන්ෂුරන්ස්ෙන් ගහලා මේ රටේ ගහන්න තියෙන හැම ආයතනෙන් ගාපු ආණ්ඩුවට අපි කියනවා තියලා බලන්නකෝ පළාත් සභා ඡන්දේ. පළාත් සභා ඡන්දේ තියලා බලන්න. පළාත් සභා ඡන්දේ තිබ්බහම අනුර කුමාර දිසානායකට තේරෙයි මේක 1900
93 තිබ්බ අර දකුණු පළාත් සභාව වගේ වෙයි. එහෙම නැත්නම් වයඹ 2014 තිබ්බ ඌව ඡන්දේ වගේ වෙයි. මේක අනුර කුමාර දිසානායකට අපි කියන්නේ තියන්න පළාත් සභා ඡන්දේ ඒ තමයි අනුර කුමාර දිසානායකගේ දේශපාලනයේ අවසාන ඇණය. සැප්තැම්බර් කවදද? කවදාද හෙට තියන්න කියන්නකො හෙට තියන්න කියන්න. නෑ නෑ මේවා කියන අකුරු තුනේ වැඩේ වෙන්නේ. අකුරු තුනේ වෙයි ඉතින් ඒක සැප්තැම්බර් කියලා මම කියන්නේ මාස 3ක් ඔයා හිතා ගන්නකො ඔයාට හිතන විදිය 3 මාස දානයක් 3 මාස දාන දෙනවා කියලා හිතා ගන්නකො ආණ්ඩුව. බරපතල දේශපාලන තීන්දුවකට යනවා. ඒක මේ රට ගෝටටු වෙනවා. ඔට්ටුවක් අල්ලනවා. ඔට්ටු නෙවෙයි අල්ලන්න ඔයාට පොලිමේ ඉන්නකොට ඇදන් වැටෙයි. තෙල් පොලිමේ ඉන්නකොට. තෙල් පොලින්ද නැත්නම් රට කඩන් වටනවද? නෑ නෑ අනවශ්‍යයි මල්ලඩන් මං කියන එක අහගන්නකො. අනවශ්‍යයි මල්ලඩන්. හරිද මං කියන දේ අහගන්න. හරිද මේ රට ගෝටටු වැටිච්ච තැන ගෝටටු තන්නවනේ ගෝටටු හරිද අපි ගෝටටු කිව්වේ කාටද අනුරට. හරිද ගෝට රට වැට්ටුවේ කොතනටද? එතනට වටන තීන්දුවක් ගන්නවා. එතකයි ඉවසන් ඉන්න. මොකෙන්ද කියන්න මං කියන්නේ ඒක ඕගොල්ලන්ට පාර වෙනවා. ඔයා යන පොලිමනු ඒක තීන්දුව වෙනවා. අකුරු තුන ඔයාට තේරෙයි. අකුරු තුන දැන් කියන්නේ අහන්න එපා. පක්ෂයක් නෙවෙයි. නෑ නෑ පක්ෂයක් නෙවෙයි. ඒක කාගේ නමක්ද? නෑ නෑ ඒ වැඩි විස්තර එපා. ආයතනයක නම. නෑ ඔයාට දැන් කිව්වනේ මං ආයතනයක් කියලා. ඇතිනේ ඕක කියන්නකො රටට. අකුරු තුන සම්බන්ධ ආයතනයක් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා. ඒක බරපතල තීන්දුවක්. රටම යටි උඩුකුරු වෙන තීන්දුවක්. ඒ හරහා මේ රට ගෝටටු වෙනවා. කවුරුවක් කියන්නේ ඈ? ඒ කවුද කියලා කියන්නේ නැහැ. නෑ ඒ ඇතිනේ. දැනට ඇති. පසු අවතන්. එහෙම හරි. දැන් ගිය පාර ගෝඩ අපේ රාජ මහත්තයා ඊයාර මාස රට බාර ගන්න කොනේ සතිප්පේම දැන් මහත්තයා. බාර ගත්තේ නැහැ. දැන් මේ පාර එහෙම ඒ කියන්නේ බාර ගන්නවද? ඉතින් මේක මේ බාරගෙන රට මේ බාර ගන්න කතන්දරයක් නෙමෙයිනේ මං කියන්නේ අකුරු තුනක් ගැන කතාවක්. ඒ අකුරු තුන ගැන කතාව ඉවර කරගන්නකෝ ඔයා. මේ අනවශ්‍යව ඒවා අහන්න එපා. ඒක අපි අවශ්‍ය වෙලාවට කරන්න මේ රට ගෙනියන්න පුළුවන් මිනිහෙක් ඕනේ. හරිද? ඒ මිනිහා සජිත් ප්‍රේමදාස කියලා රටම දන්නවනේ. ලෝකෙම දන්නවනේ. ගෝඨ රාජපක්ෂලට බෑ කියලාත් දන්නවනේ. එතකොට දැන් අනුර කුමාරටත් බෑ කියලා දන්නවා. එහෙනම් පුළුවන් කාටද? පුළුවන් එක්කෙනා ඉන්නේ මේ කාර්යාලේ. ඔය අකුරු සජිත් එතකොට. ඔය ඉතින් ආයිත් අනෝ සජිත් කියලා. සජිත් එක්ක බරපතල තීන්දුවක් අනුරට ගන්න නෑනේ. අනුර කුමාර දිසානායකට ආණ්ඩුව ගන්න බරපතල තීන්දුවක්. හරිද? ඒ කියන්නේ ඔයා කියන්නේ මේ ඒ තීන්දුව පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ. ඔයාට දවස් කීයක් තව රෙකෝඩ් කරගන්නද? ඔය ඉංගිය හොඳට දැන් ජනතාව දන්න ඔයා දන්නේ නැති උනාට. ජනතාව ඔක්කොම දන්නවා. ජනතාව ආයිත් කියනවා අකුරු තුනක් තියෙන ආයතනයක් එක්ක මේ ආණ්ඩුව පැටලෙනවා. පැටලිලා අවසානයේදී මේ රට ගෝටටු බවට පත් වෙනවා. ඔන්න කටින් පැන්න ආයතනයක් කියලා. ඉතින් ඉස්සෙල්ලත් කිය ආයතනයක් කියලා. ආයතනයක් කියලා. ගෝටටු වෙනවා. ගෝටටු වෙනවා. ලෑස්ති වෙන්න දැම්ම පැච් දාගන්න බැක් කරන්න යන්න ඕගොල්ලන්ට අමාරු කාලයක් එනවා. ඒකෙන් තෙල් එකතු කරන්න කියලාද කියන්නේ? ඔය ඔයා අනවශ්‍ය කතා අහනවා. මම කියන සරල දේ තේරුම් ගන්නකෝ. ලෑස්ති වෙන්න. ලෑස්ති වෙන්න. හතරක් තියෙනවනේ. ඔව් තුනක්. ඉවසන් ඉන්න. හරි? ඈ? දැන්ට ඇති. ඊටු ටික ලබන සතිය හරි ඊට පස්සේ සතිය හරි යන්නකෝ. ඒ වෙනකොට රටත් දැනගෙන ඉඳි. ඇහැරෙන්න නැගිටින්න YouTube අවකාශයේ Top News සමග